පුතේ කොහෙද ඉන්නේ? තාම මගම්මේ. ඔය වැවුලදී ඇලි වෙලා එහෙම නාන්න නෑ යන්නේ පහලේ. අයියෝ වැවුදි යරි නෑ. මේ කාන්තාරක ඉන්නේ. කාන්තාරේක. ඒකවල තරමවද ගියේ? තඩියයි ජනකයි මායි ආවේ අම්මේ. පඩි පුතත් ආව නම් කමන්නේ. දැන් තමයි මගේ දේ ටික. පුතේ එනකොට තියෙන තැනකින් පාවර් ඩේසිය පැල දෙක තුනකුත් ගියේ. මොකද්ද මේ කාන්තාරය ඇතුලේ? අයියෝ කට්ටුන. හැබැයි කොහොමද තාත්තල් ප්ලේස් එක නේ මොනියෝ. ඔය ගතියක් තියෙනවා ඔව්. ආපුවර මුසලේ වැටෙනවා. ආපෝ ඕක මහා මරාලයක් කෝයි. ඔයිට වැඩි හොඳ බෝලෑන් ටික කොල්ලත් එක්ක ආවනම් බා. මොකද්ද මං කරන්නේ මහා කරදරයක් බා. හරි හරි දැන් කතා කරලා වැඩක් නෑ අද මම. වෙවිද ඇදවන්න. වෙවිද. අප්පිරියා බං පේන්නේ. හරි නැගිට්ටෝර බලමුකෝ. නැගිට්ටෝල අරන් යමු. හරියන්නේ නෑ බං. කණිකෝ සඳට කොල්ලෑ. හෙලෝ සඳරු කොහෙද ඉන්නේ බල්ලෝ? තඩියත් එක්ක ඇවිල්ලා දැන් නම් මරාලයක් වෙලා තියන්නේ. දැන් බලහන් අපි ගිරිහෙල් මුදුන් පහු කරගෙන ඇවිල්ලා කාන්තාරේ හිර වෙලා ඉන්නේ. හරි තව අඩි 10ක් එනෝකෝ. මූ නැගිටින්නේ නෑ බං. ටෙලිකල්ලා ගන්න. ඉක්මනට වරන්කෝ ගෙදර දෝදි කියලා බං. පාත් දෙනෝ තව. වරෙන්කෝ ඉක්මනට කොටකොල බල්ලෝ. කවුද ඒ පාප දරවජේ කෑගසව අදම නිවට යා අනේ ස්වාමීනි වරදක් වුණාද? කොහොමද පාප දරයා උඹලා දන්නවද උඹලා මේ ඝන කාන්තාර කිලට අහුවෙලා කියලා නුඹලා මගේ දැහන බින්දා අපි දන්නේ නෑ ස්වාමීනි. අපි එහෙම දෙයක් දන්නේ නෑ. මම දෙවියන් සමග තනුවක් ගොත මේ සිටියේ දැන් නුඹලා ඒ තනුවට පදපෙළි අධිකාරෙන්න ඕන උඹලට ඒක නිදහස් වෙන නම් ඒක කරන්නම් වෙනවා එහෙනම් තනුවක් දෙන්නකෝ බලන්න. පහුගිය සතියේ හොඳම කාටූන් කීපයක් තෝරාගෙන අපි සාරවිත ඔබට ඉදිරිපත් කරනවා. Let's go. මම බාට දෙක දාගෙන ගියේ හන්දේ අන්තමන්ට කියලා බඩදු දවස කවුරු තැඬු ඇඬේ අම්ම දෙකට හයියට ගම්මඩ අම්මා සද්දා ළඟ රැඳේ අතල කරගෙන පෙන්න තාත්තා අපි නිසා බින්ද වදේ අපි දැක්කම රෝකෝ දාන මොංග නෑත ඉඳ ළඟ දැක්කම චෝක් දාගෙන එන්නේ දෝත බද්ද අපල් දාගෙන හූ කාපු හන්ද පාන ඉඳන් ඌට් දාගෙන ඕ දාන හොඳටම බීලා හිටා රූපහේ හෝටල් වල නැති සප්ප ගෙදර ඇඳේ අත ඔන්න දීපං කරෙන් දැක්කද ඉතින් අපේ කම්ම ඇත නංගේ හයියෙන් නැගිට කගෙන් පන්නු ගන්නේ තාත්ත කොහෙ ගියා කන්නේ මාතර කඩේ සම්බොලේ රතු බද්ද නනගුණ බල්ලේ පිරුණත් බෑ හොරු ගන්න අබ්බැ පස්ස නටවල සමහර කෙල්ලෝ අස තරු ගන්න මේ ඇස්තක තරන කවුද ඉන්නේ දුක දන්න නවන උදේ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න මම රෝල ගහගෙන යන්නේ වැඩි වැඩ නඩෝ සිම්පලි බෝල කෙල්ලෝ බන්දර පස්සේ ජීවිතේම ආතන දෝර ගන්න ආදර කරලා තට්ටු කට්ට පැන්න මගේ ඩෝලේ අර නටවල අරගෙන පදවල දෙන්න සතුටේ බන්දර පස්සේ බං නුඹට දෙන්න සප්ප කෙල්ලේ බල්ල නැති සප්ප මගේ පොල්ලදු කල්ලේ අත හිත අත්න කුඩා වෙන්නෙම නැත්තේ පත අසලුණු එක ගන්න පදමඩ දාලා වෙන්නම් දාත් මගේ හදවතේ ගමුඩ බතන්න කොට්ටල මං ඇගේ නම ළමයි දෙන්නේ හදලා තියන වන්නේ වාස ගම සප්පක දෙන්න තාලෙට දැන් නටවල උඹේ ඇහි බම්බේ අවුරුදු 60 සමරම ගන්නේ නටවල මුළු ගන්න සල්ල කිල්ලර හල්ල කෙල්ල විල්ලර බද්දන් ගිල්ල කොච්චර කරකල බෝලේ දැම්ම තුරුඩියෝ මට ගන්න තිල්ල අනතුරු පට්ටි මොන්නා වුණා මතකයි මට වැලි පිල්ල නැත්තම් කෑවන් නැත්තම් නිදි දිරපන් නැත්තම් රබර් කිල්ල කොල්ලන්ට බිස්සනේ ලස්සන කෙල්ලෝනේ පුපුව කැල්ලක් නෑ කොල්ලන්ට බිස්සනේ ලස්සන කෙල්ලෝනේ මල්ලි මං ඔයාට කැමතියි පැටියෝ ඒ ජනා ෂොට් එකක් ගනි. කොල්ලු කල්ලේ දාංගල්ලේ හැබැයි ඉව ඉතින් නෝමල් කෙල්ලු හැඩ තම නමුත් උපතින්ම මොංගල් මේ ලෝකෙ දකදා ඉඳන් හැම තැන ටින්ගර් අපි එක කැටගරි එලියට බොරු ෆිල් බොරු වැඩ කිඩ ඔනි නෑ ඒක තමයි සුපිරිම පොඩි ජීවිත අතල් ගනි මචං උපරිම හොඳ තැනකට එන්න කට කෑව ඒක ප්‍රමිතිය සාර බෙදි සල්ල කප මුල්ල හිටි පිරිස දුන්න රාතලෙන් අපිට කිසි දෙයක් එපා ජන හිත හොඳ එකයි නේ බෙන්තර බලමින් දුක ඇති උන රප තම කගේ හිත
නැවත ජීවතෙන්න කෙල්ලෙන් ඉන්න වෙලා දින සති පුරා අපි දෙන්නේ දෙද රන්න බවුන්ස් එකමව නම්බර් ඉන්න එක කෙල්ලයි එකේ තුඩ රට ගෙම්බර් 25 උන්න තමට සැලෙන්ඩර් ඉන්න ජෙනු වින්නීට් ලයිෆ් එක සිම්සාර විට රැප තම ගල යන්නේ ගම වදුලේ පරදාල දුන්නත් අපි නැති දාට ඇඹරේ රජ වංශකරුවේ ඉන්නේ තම ගමේ පැදුරේ එල්ලි පිට පින්න දෙක පණංගඩ අඳුරේ අද ඉදි උඩ හෙට වැටේ අඩියට බොරු ආටෝපේ නැත ඉන්නේ මගේ විදියට දුක අට ගණන් ඇත විඳවන්නේ මොකටද බුදු සරණින් අපේ උන්ට ලෝවෙ හරි ගියොත් ඇත හැඩ දාලා වැඩ දාලා පාර යන්න රැවලාගෙන් කරකාලා එහෙම ඉන්න ඕන කොණ්ඩේ හදලා කිට්ට දාලා බැස්සරිනිම ගහලා කෙල්ල කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා රසම තමා කොල්ලෝ අම්මා රස තමා ඕන මෙම රැප තමා ඕන දිග දාලා කන්නයි ඕන බොම සැපේ ඉන්නයි ඕන කොල්ලෝ 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 කොල්ලන්ට බිස්සුනේ ලසා 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 ලසන කෙල්ලෝනේ ඌ කැලක් නෑ කොල්ලෝ 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 කොල්ලන්ට බිස්සුනේ ලසා 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 ලසන කෙල්ලෝනේ ඌ කැලක් නෑ බේ බෝඩියෝ බේ මං ආවා. තෝ එනකන් තමයි හිටියේ. දැන් දෙයක්ෝ තෝ එන්නේ. කොහොමද බං?